හලෝ ළමයි මම අද ආවේ ඔයාලත් එක්ක මම අද ගත්ත මගේ අලුත් ලිප්ස්ටික් එක ෂෙයා කරගන්න. ඉතින් මේ තමයි වියානා number 12 spicy mocha කියන ලිප්ස්ටික් එක. මේක මම ගත්තෙත් මේකට හොඳ රිවිව්ස් තිබුණා. ඉතින් ඒ නිසා තමයි මම මේක try කරන්න හිතුනේ. මොකද මගේ ලිප්ස්ටික් එක ඉවර නිසා. හරි එහෙනම් අපි බලමු මේක ප්‍රයිස් උනේ 1450යි. අපි බලමු මේ කලර් එක කොහොමද කියලා. ඒ වගේම මම ඒකත් එක්ක මෙන්න මේ ලිප් ලයිනර් එකක් ගත්තා. මේක වියානා එකේ නයන මෙරුන් කලර් ලිප් ලයිනර් එක. මම දැක්ක මේ දෙකේ ලස්සන ලිප් කොම්බෝ එකක් තියෙනවා. ඒ නිසා තමයි මට මේක ගන්න හිතුනේ. අපි try කරලා බලමු. ඒකත් ළමයි රුපියල් 495යි උනේ. මම හිතුවට ගණන් කියලා. ඒතරම් පොඩි දණකට ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම ලිප්ස්ටික් එක යූස් කරලා බලමු. වියානකේ රේන්ජ් ගොඩක් තිබුණා. කලර්ස් ගොඩක් තිබුණා. මම අදට මේක අරගෙන ආවා. එතකොට මෙන්න මෙහෙම තමයි ලිප්ස්ටික් එක අපිට පේන්න තියෙන්නේ. මේ වගේ කලර් එකක් තමයි පේන්න තියෙන්නේ. ටිකක් බ්‍රවුනි පින්කිෂ් මික්ස් කලර් එකක්. අපි බලමු. ඇත්තටම ලස්සන කලර් එකක් ආවා. මොකද හිතන්නේ? හොඳයිද? ඇත්තටම ලස්සන කලර් එකක් තියෙනවා මේකේ. ටිකක් බ්‍රවුනි පින්කිෂ් මික්ස් වෙච්ච අර මේ වගේ කලර් එකක් සාමාන්‍යයෙන් ඩේලි යූස් කරන්න හොඳයි. ඔෆිස් එකකට සාමාන්‍ය ක්ලාස් යන්න ඒ වගේ ටවුන් එකට ඒ වගේ සාමාන්‍යයෙන් normally daily use කරන්න හොඳ කලර් එකක් තමයි මේක. ඇත්තටම හොඳයි. ඒ කලර් එකට මම ගොඩක් කැමතියි. අපි බලමු දැන් මේක මේ වගේ ලිප් ලයිනර් එකක් එක්ක යූස් කරත් කොහොමද තියෙන්නේ කියලා. තව දෙයක් කියනවා ලිප් ලයිනර් යූස් කරනකොට ඔයාලට ඕන නම් ලිප් ලයිනර් එක සමහර තින් විදියට අඳිනවා. ඒ නැතුව අපිට ටිකක් ටික් ලිප් ලයිනර් එකක් මේ විදියට ඇඳලා ඒක ටිකක් බ්ලෙන්ඩ් කරාම ඒකෙන් අමුතු ලුක් එකක් අපිට ගන්න පුළුවන්. බලමු එහෙම කරලා. ඕකේ. දැන් අපි මේක පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගමු. ඔයාලට දැන් මොකද හිතෙන්නේ? කලින් මම යූස් කරේ ලිප් ලයිනර් එක නැතුව ලිප්ස්ටික් එක විතරක්. දැන් මම ලිප් ලයිනර් එක යූස් කරලා ලිප්ස්ටික් එක යූස් කරනවා. දැක්ක නේද චේන්ජ් එක? ඇත්තටම මම කැමති මේ ලුක් එකට. මොකද අපි ලිප් ලයිනර් එක යූස් කරලා ලිප්ස්ටික් එක යූස් කරනකොට ඒකේ ලොකු ෆිනිෂින් එකක් තියෙනවා. ඒ නැතුව අපිට මේක විතරක් යූස් කරන්නත් පුළුවන්. මේකේ ලිප් ලයිනර් එකත් එක්ක මික්ස්ලා 아무තු බ්ලෙන්ඩ් එකත් එක්ක පොඩි ඩාර්ක් කලර් එකක් එනවා මේකට වඩා. හරිද? දැන් පේන ඇතිනේ වෙනස. ඉතින් ඔහොම තමයි.
මගේ අලුතෙන් ගත්ත මේ ප්‍රොඩක්ට්ස් දෙකේ රිවිව්ස්. ඉතින් ඔයාලත් මේ කලර්ස් යූස් කරලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යූස් කරලා නැත්නම් try කරලා බලන්න. bye.